අයිබෝවන් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේ CDI නැත්තම් කැපැසිටර් ඩිස්චාර්ජ් ඉග්නිෂන් කියන්නේ මොකක්ද කියන එක ගැන මම අද ඔයාලට කියලා දෙනවා. මේ තියෙන CDI යුනිට් එකක්. මේක ඇත්තටම කියනවනම් අපේ බයික් එකේ තියෙන මොලේ වගේ. ඒ කියන්නේ අපේ බයික් එක ස්ටාර්ට් වෙන්න අපි පෙට්‍රල් දානවා. ඊට පස්සේ කාබුරේටරෙන් නිසි අනුපාතයකට ඔක්සිජන් වල පෙට්‍රල් මිශ්‍ර කරලා අපේ සිලින්ඩරේ වැල් හරහා සිලින්ඩරයට දානවා. මේ සිලින්ඩරේ පිස්ටන් එක උඩට එනකොට සිලින්ඩරේ ඇතුලේ අපි ඒ දාපු වාතය සහ පෙට්‍රල් පොඩි තෙරපීමකට ලක් වෙනවා. අපි දන්නවා ඕනෑම වායුවක් තෙරපුවොත් රත් වීමක් ඇති වෙනවා කියලා. දැන් ඔයාලා පොම්ප් එකකින් හුලං ගහලා පොම්පේ යට හරිය ඇල්ලුවොත් පොම්පේ රත් වෙලා කියලා දැනෙනවනේ. ඒ වගේ තමයි අර ඇතුලේ රත් වීමක් ඇති වෙනවා. ඕනම තෙල් ජාතියක් දහනය වෙන්න නම් එක්ක පීඩනයක් එක්ක පුළඟුවක් ලබා දෙන්න ඕනේ. අපි පෙට්‍රල් වලට පුළඟුවක් ලබා දෙනවා. ඒ කියන්නේ මොකෙන්ද පුළුවන් ලබා දෙන්නේ? අපි දන්නව ප්ලග් එකෙන් අපි මේකට සිලින්ඩර් ඇතුළේ පුළඟුවක් ලබා දෙනවා. ඊට පස්සේ ඒ දුන්න තෙල් වායුව දහනය වෙලා අපිට අවශ්‍ය කරන බලය වාදනය කරලා දෙනවා. මෙන්න මේ පුඩිංගුව ඇති කරන්නේ මෙන්න මේ කෑල්ල. මේ කෑල්ලට කියන්නේ CDI. CDI කියලා කියන්නේ කැපැසිටර් ඩිස්චාර්ජ් ඉග්නිෂන් කියන වචන තමයි අපි ඔය CDI කියලා කියන්නේ. ඇත්තටම මෙන්න මේ කෑල්ල වාහනේ ස්ටාර්ට් වෙන්න අනිවාර්යෙන්ම ඕන කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක්. මේවා තියෙනවා මෙතන 6 පින් එකක් තමයි මේක. 6 පින් 4 පින් තව ගොඩක් පින් තියෙනවා. මේවත් තියෙනවා. ඔයාලට ඉතින් තව ගොඩක් දේවල් මේව ගැන දැනගන්න පුළුවන්. මම ඉස්සරහට මේවා පින් හොයාගන්නේ කොහොමද? මේවා AC DC කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවා හොයාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඉස්සරහට අරන් එන්න. එහෙනම් අදට සමු ගන්නවා. ආයිබෝවන්.